ආයිබෝන් දරුවනේ කවදා හරි කිරිංචි ගලක් කියලා එහෙම නැත්නම් ස්පිනල් එකක් කියලා හිතලා අඩු ගානට මැණික් ගලක් උල්ලා තියනවාද? එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. මොකද BVS-ට හරියටම කිරිංචි ගලක් වගේ පෙනෙන හැබැයි කැරට් එකක් ලක්ෂ ගාණක් වටින ලෝකයේ දුර්ලභම මැණික් වර්ග දෙකක් ලංකාවේ පතල් වලින් හමු වෙනවා. ගොඩක් අය මේවා නොදුරුවත්කම නිසා කුණු කොල්ලට විකුණලා දානවා. අද අපි කතා කරන්නේ ලෝකයේ මිල අධිකම එහෙත් ලේසියෙන්ම අපේ ඇස් රවට්ටන මස්කර් වයිට් සහ ටාෆයිට් ගැන. වගේම අපි අලුත් පන්තියක් පටන් ගන්නවා මාර්තු මාසේ. මාර්තු 21 සෙන්සුරාදා රත්නපුරේදී මාර්තු 22 ඉරිදා මහනුවරදී පටන් ගන්නවා. කැමති අයට සහභාගී වෙන්න පුළුවන් සීමිත ප්‍රමාණයක් පන්තියකට සහභාගී කරගන්නේ මම. BVSෙන් මේවා අඳුරගන්න බැරියයි. මැණික් පරීක්ෂණ උපකරණ වලින් මේවා නිවැරදිව වෙන් කරගන්නේ කොහොමද කියලා අද මම පියවරෙන් පියවර කියලා දෙනවා. වීඩියෝ එක ඉවරනකම් බලන්න. මොකද ඔයාලගේ ළඟ තියෙන සාමාන්‍ය ගලක් වුණත් ලක්ෂ ගාණක් වටින වාසනාවක් වෙන්න පුළුවන්. ලංකාවේ පතල් කරන එහෙම නැත්නම් මැණික් මිලදී ගන්න අය ඕනම කෙනෙක් කිරිච්චි එහෙම නැත්නම් ස්පිනර් ගැන හොඳටම දන්නවා. රතු තියෙනවා, නිල් තියෙනවා, දම් වගේ හුඟක් ලස්සන පාට වලින් මේවා හමු වෙනවා. හાર્ඩ්නස් එක 8ක් වෙන ස්පිනර් කියන්නේ ඇත්තටම වටිනා මැණික් ගලක්. හැබැයි ප්‍රශ්න තියෙන්නේ ඒතර නෙමෙයි. ස්වභාව ධර්මයේ තියෙන පුදුම සහගත නිර්මාණයක් තමයි මේ මස්කර් වයිට් එකයි ටාෆයිට් එකයි කියන්නේ. මේ මැණික් වර්ග දෙකම බාහිර පෙනුම එකයි. වර්ණය දිලිසීම හරියට සමානයි කිරිංචි ගලකට 100%ක්ම සමානයි. 10x ලූප් එකේ බැලුවත් මේ ගල් වල ඇතුළේ තියෙන අන්තර්ගත ලක්ෂණ එහෙම නැත්නම් ඉන්ක්ලූෂන් සාමාන්‍ය කිරිංචි වලට ගොඩක් සමානයි. ඒ නිසා තමයි අත්දැකීම් තියෙන ව්‍යාපාරිකයන් පවා මේ ගල් දෙකම දැක්ක ගාම මේවා කිරිංචි කියලා කියන්නේ අඩු ගන්නට තක්සේරු කරන්නේ. මේ කතාව පටන් ගන්න 1945 දී. රිචඩ් ටාෆ කියන මැණික් විද්‍යාඥයාට කපා උපදපු කිරිංචි තොගයක් හම්බ වෙනවා පරීක්ෂා කරන්න. ඔහු මේවා බලනකොට එක ගලක් විතරක් අනිත් කිරිංචි වලට වඩා යන්තම් වෙනස් ප්‍රකාශ ලක්ෂණ පෙන්눔 කළා. ඔහු ඒක වෙනම අරගෙන පරීක්ෂා කරාම තමයි තේරුනේ ඒක කිරිංචි නෙමෙයි ලෝකයේ එතෙක් හොයාගෙන නොතිබුණු අලුත් ඛනිජයක් කියලා. ඒකට ඔහුගේ නමින් ටාෆයිට් කියලා නම දැම්මා. ඊට පස්සේ ඕස්ට්‍රේලියාවේ මස්කේව් කියන කඳු වැටියෙන් ඒ පවුලටම අයිති ඊට වඩා දුර්ලභ මස්කර් වයිට් හොයාගත්තා. එතකොට අද වෙනකොට මේකේ කැරට් එකක් ඩොලර් 3000 නම් ඩොලර් 35000කට වඩා ඉහළ මිලක් යනවා. ඒ කියන්නේ ලක්ෂ ගණන් වලින් නෙමේ කෝටි ගණන් වලින් විශේෂයෙන්ම අලුතම් පාට ගල් වලට ලෝකේ තියෙන පුදුම ඉල්ලුමක්. දැන් මම එනවා මේ වීඩියෝ එකේ වැදගත්ම හරියට. BVSෙන් අඳුරගන්න බැරි නම් අපිට හම්බෙන කිරිංචි තොගයක් ඇතුලේ මේ වගේ කෝටි ගාණක් ගලක් හැංගිලා තියෙනවද කියලා අපිට හොයාගන්න කොහොමද? මේකට අනිවාර්යෙන් අපිට වර්තනාංක මානයක් හරි එහෙම නැත්නම් රිෆ්‍රැක්ටෝමීටරයක් හරි අපිට අනිවාර්යෙන් ඕන වෙනවා. ඔබ කිරිංචි ගලක් රිෆ්‍රැක්ටෝමීටරයකින් බැලුවොත් ඒකේ පෙන්වන්නේ එක කියවීමක් විතරයි. ඒ කියන්නේ ඒක සිංගල් රිෆ්‍රැක්ටිව්. ඒක වර්තනයක්. ගලක සාමාන්‍ය 1.7යි 1.8ක් වගේ අගයක් පෙන්වන්න කරනවා මේ ස්පිනල් වල. හැබැයි ඔබ ටාෆයිට් එකක් හරි මස්කර් වයිට් එකක් බලනකොට පෙන්වන්නේ මොකද්ද? ඩබල් රිෆ්‍රැක්ටිව් වෙනවා. ඒ කියන්නේ දිව් වර්තනයක් පෙන්වන්න කරනවා. මේකේ සාමාන්‍ය 0.004 ඉඳන් 0.009 දක්වා වගේ ඉතා කුඩා අගයක් පෙන්වන්න කරන්න පුළුවන්. අන්න ඒ කුඩා වෙනස තමයි ලක්ෂය ගලකුයි කෝටි ගලයි අතර වෙනස තීරණය කරන්නේ. හැබැයි මතක තියාගන්න රිෆ්‍රැක්ටෝමීටරයකින් මේක ටාෆයිට් පවුල කියලා අනුමාන කළාට පස්සේ ඒක 100%ක් මස්කර් වයිට්ද නැත්නම් ටාෆයිට්ද කියලා තහවුරු කරගන්න අනිවාර්යෙන් රාමන් ස්පෙක්ට්‍රොස්කෝප් වගේ උසස් රසායනික පරීක්ෂණයක් එහෙම නැත්නම් ලැබ් රිපෝට් එකක් කරගන්න අවශ්‍යයි. ඉතින් මැණික් ව්‍යාපාරයක් කරනකොට මේ වගේ නිවැරදි මැණික් විද්‍යාත්මක දැනුමක් ගන්න ඕනේ අනිවාර්යෙන්ම. එතකොට මාකට් එකේ එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕනේ. අපි මැණික් ගන්න තමයි අපිට දියුණුව ළඟා වෙන්නේ. හැබැයි අපි මැණික් ගලක් ගන්න නැතුව අපි මාකට් එකේ එක්ස්පීරියන්ස් එකක් ගන්න නැතුව අපි කිසිම දෙයක් කරන්න නැතුව පන්තිය විතරක් ඉගෙන ගත්තට කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එක්ස්පෝර්ට් කරන්න හරි මොනවා හරි කරන්න ඕගොල්ලෝ මැණික් ගල් අතපත ගන්න ඕනේ. ඒ හින්දා අනිවාර්යෙන් මාකට් වලට යන්න මැණික් ගැන හොඳට දැනුම ගන්න.